T20 ලෝක කුසලාන තරඟාවලිය ඊයේ දිනේදී ආරම්භ වුණා. ශ්‍රී ලංකාවත් අයර්ලන්තයත් අතර තරඟය අද දිනේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රාත්‍රියේ 7ට ආරම්භ වෙනවා. ඉතින් අද දවසේ කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා කොයි ආකාරයෙන් වෙයිද, කාසි වාසිය කොයි ආකාරයෙන් අපි පාවිච්චි කළ යුතුද, අද කාලගුණය කොහොමද, තනතිරෝ කොයි ආකාරයෙන් හැසිරේද සහ ලංකාවේ ස්ට්‍රැටජි එක මොකක්ද වෙන්නේ කියන එක මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයත් එක්ක T20 තරඟාවලියක් ක්‍රීඩා කරා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාශීලීත්වයේ තරම්ම හොඳ මට්ටමක තිබ්බේ නැහැ. අවසාන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලේසියෙන්ම ජයග්‍රහණය කරන්න තිබ්බා. ඉතින් නායකයෙක් විදියට දසුන් ශානක ලකුණු 14ක් 15ක් ගහන්න තිබ්බේ. තව කඩු 3ක් විතර තිබ්බා. ඉතින් කණ්ඩායමේ ඒ අවසානයේට දසුන් ශානකට අරන් යන්න බැරුණා. අනිත් පිටිකරුවන් සාර්ථක වුණෙත් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම හැමදාම පැතුම් නිස්සංකගේ කරේ එල්ලිලා තරඟ ජයග්‍රහණය කරන මට්ටමක ඉන්නේ. පැතුම් නිස්සංකත් දැන් ඔහුගේ අර කලින් ලොකු ඉනිම් ක්‍රීඩා කරන එක යම් තාක් දුරකට අඩු වෙලා හැම පන්දුවටම 4 පහරක් 6 පහරක් එල්ල කරන්න වගේ තත්යකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක පැතුම් නිස්සංකට මම හිතන්නේ හොඳයි කියලා. මොකද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම වෙලා කණ්ඩායම ඔහු ලකුණු 70ක් 80ක්වත් ලබාගත යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ලකුණු ස්ථාවරයකට ගන්න. මොකද මැද පෙළ අසාර්ථකත්වයේ දිගින් දිගටම බලපාන නිසා. ඊයේ දිනේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. ඒකෙදී දසුන් ශානකගෙන් අහනවා ප්‍රශ්නයක් මාධ්‍යවේදියෙක්ගෙන්. දසුන් ශානක කියන්නේ ස්පින් විකට් වල එයාට බැට් කරන්න බෑ. එයාට බැටින් විකට් දෙන්න ඕනේ. ඉන්දියාවත් වැඩිපුර ලකුණු ගන්නේ හොඳ බැටින් විකට් හම්බ වෙන නිසා. මෙම තරඟාවලියේදී බැටින් විකට් හම්බ වෙන හින්දා ශ්‍රී ලංකා පිටිකරුවන් වගේම එයත් වැඩිපුර ලකුණු ලබා ගන්නවා කියලා කියනවා. ඉතින් ලංකාව දැන් ලෝක කුසලානෙන් පස්සේ මොකද්ද කරන්නේ? ලෝක කුසලානෙන් පස්සේ අපිට හම්බ වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ කැවෙන තනතිරු. ඉතින් එතකොට දසුන් ශානක කියන්නේ එයාට බැරි නිසා එයා කණ්ඩායමේ ඉන්න සුදුසු නෑ කියලාද? ඉතින් ඒ වගේ වෙන්න බෑ. Tamanට ඕනම කන්ඩිෂන් එකක ඕනම තත්ත්වයන් යටතේ ලකුණු ලබා ගැනීමට හැකිය යුතු නායකයෙක් විදියට ඒ ආකාරයෙන් මාධ්‍යයට උත්තර දීම ඇත්තටම අනුමත කරන්න බෑ. මොකද ඒ වගේම කියනවා යාට කණ්ඩායමේ සපෝට් එක එනවද කියලා ඇහුවාම එතනදී දසුන් ශානක කියන්නේ කණ්ඩායමේ නායකයෝ ගොඩක් ඉන්නවා හිටපු කට්ටිය. ඉතින් ඒගොල්ලන් නායකයෝ විදියට හිතලා රට දිනවන්න කටයුතු කරන්න ඕනි. එයාට ලැබෙන සපෝට් එකෙන් වැඩක් නැහැ කියලා. ඒත් ඇත්තටම දසුන් ශානකේ පිළිතුරු දෙන ආකාරය ගැන ඇත්තටම ලොකු කලකිරීමක් තියෙනවා. මොකද ඔහු අනිත් අයව අවන්නත නැද්ද? කණ්ඩායමේ සමගියක් නැද්ද? මේ ආකාරයෙන් ඇත්තටම නෙගටිව් විදියට හැසිරෙන එක මීඩියා එක ඉස්සරහා මම අනුමත කරන්නේ නැහැ. ඉතින් මීට වැඩිය ලොකු දෙයක් අපි බලාපොරොත්තු වෙනවා ජාතික කණ්ඩායමක් විදිහට. මොකද ප්‍රථම තරඟයේදී පාකිස්තානයේ නෙදර්ලන්තයේ තරඟයේදී නෙදර්ලන්තයේ ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කළා. එක උඩපන්දුවක් ගිලිහී යාමෙන් තමයි තරඟයේ මිස් වුණේ. ඒ වගේම තමයි USA ඉන්දියා මැච් එකෙත් USA ක්‍රීඩකයෝ දැඩි අභියෝගයක් එල්ල කරා ඉන්දියාවට. ඒකෙදිත් සූර්ය කුමාර්ගේ උඩපන්දුව ගිලිහී යාම නිසා තමයි USA කණ්ඩායමට තරඟයේ ගිලිහුනේ කියලා මට හිතෙන කැචස් වින් මැචස් කියලා අපි කියන්නේ නිකන් නෙමෙයි. අද තනතිරුව යම්කිසි තරමකට තනකොළ තියෙන තනතිරුවක් පිටිකරුවන්ට යෝග්‍ය වෙයි කියලා හිතනවා. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කොහොමත් යම්කිසි ස්ලෝ ගතියක් තියෙනවා. ඉතින් දෙවනියට පන්දුවට පහර දෙන කණ්ඩායම් වලට වැඩි වාසියක් තියෙනවා. අවසාන තරඟ 10 ගත්තාම රිසල්ට් එක. ඉතින් ගොඩක් දුරට කාසී වාසිය ආවොත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනියට පන්දුවට පහර දෙන්න ඕනේ. තනතිරුවේ ස්වභාවය කොයි ආකාරයේද පළවෙනි ඉනිමේ හැසිරෙන්නේ කියන එක බලාගෙන. ඒ වගේම තමයි අද දවසේ කාලගුණයෙන් එතරම්ම බාධාවක් එල්ල වෙන්නේ නැහැ කියලා තමයි ජාත්‍යන්තර කාලගුණ අපි නිරීක්ෂණය කරන විදිහට අපිට පේන්නේ. අද දවසේ උදෑසන ඉඳන්ම යම්කිසි වලාකුළු සහිත ස්වභාවයක් තියෙනවා. ඉතින් හැබැයි වර්ෂාවක් ඇති වෙන්නේ නැති වෙයි කියලා තමයි කාලගුණ වාර්තාවල සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ටොස් එකත් ජයග්‍රහණය කරලා දෙවනියට පන්දුවට පහර දීලා අද තරගය කොහොමද ජයගන්නේ, කොයි වගේ කණ්ඩායමක්ද ක්‍රීඩා කළේ යුත්තේ කියන එක අපි දැන් බලමු. අපිට දැනගන්න තිබෙන ආකාරයට අද දවසේදී පන්දු යවන්නන් 5ක් සහ පිටිකරුවන් 6 දෙනෙක් සමග ක්‍රීඩාවට එළඹෙයි කියලා ආරංචියක් ලැබෙන්නේ. හැබැයි අවසාන මොහොතේ හෝ පිටිකරුවන් 7කට යන්න ඉඩ තියෙනවා. මොකද ශ්‍රී ලංකාව කන්ෆිඩන්ස් එකක් නැහැ. ගොඩක් වෙලාවට අවසාන කාලයේ තිබ්බ තරඟවල පිටිකරුවන් 6 දෙනෙක් සහ පන්දු යවන්නන් 5 දෙනෙක්ට යන්න. විශේෂයෙන් මේ වගේ තරඟාවලියක පන්දු යවන්නන් 6 දෙනෙක් එක්ක යන්නේක මොකද වටිනවා. හැබැයි එතන දුනිත් වෙල්ලාලගේට පිටිකරණය කරන්න පුළුවන්. ඔහු මුල් පෙළ පිටිකරුවෙක් විදියට උනත් යොදා ගන්න පුළුවන් පිටිකරුවෙක්. ඔහුගේ හැකියාව තියෙනවා. ඒ වගේම වනිදු හසරංගටත් පිටිකරණයේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒක සලකා බලා පන්දු යවන්නන් 5 දෙනෙක් එක්ක යා යුතුයි. පැතුම් නිස්සංක
වගකීමෙන් ක්‍රීඩා කළ යුතුයි. ඔහුගේ කඩුල්ල මත සෑහෙන විශාල බලාපොරොත්තුවක් තියෙනවා සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු මට්ටම ඔහුගේ කඩුල්ල මත රඳා පවතිනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි කුසල් පෙරේරාට අද අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා තමයි මම හිතන්නේ. මොකද බෙන්ච් එකේ ඉඳලා වැඩක් නැහැ. ඔහුගේ එක්ස්පීරියන්ස් එක, ඔහුගේ ස්ට්‍රයික් රේට් එක, ඔහුගේ තියෙන දක්ෂතාවය සලකලා කුසල් පෙරේරාට අද අනිවාර්යෙන් අවස්ථාවක් දෙන්න ඕනි. මොකද ඔහු සාර්ථක වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟාවලියේ විශාල වාසියක් ගන්න පුළුවන් නිසා. අංක 3 ස්ථානයේ කුසල් මෙන්ඩිසුත්, අංක 4 ස්ථානයේ පවන් රත්නායකත් ක්‍රීඩා කරයි. මොකද පවන් රත්නායක T20 තරඟවල යම්කිසි දෙයක් කරන්න පුළුවන් වගේ කියලා පෙන්නවා. ඔහුගේ ඩොමෙස්ටික් රෙකෝඩ් එකත් හොඳ නැති වුණත් ඒකත් එක්ක චරිත අසලංක වෙනකොට කමිදු මෙන්ඩිස්ව අද යොදාගනී කියලා විශ්වාසයක් තියෙනවා. මොකද අයර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 දෙනාගෙම එක වමත් පිතිකරුවෙක් විතරයි ඉන්නේ. ඉතින් කමිදු මෙන්ඩිස්ගේ වමත් දඟපන්දුව වැදගත් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් කමිදු මෙන්ඩිස් වද පාවිච්චි කරයි. ඒ වගේම දසුන් ශානක ඊට පස්සේ දුනිත් පිල්ලාලගේ අද අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා. වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්ෂණටත් යම්කිසි අවස්ථාවක් හම්බ වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඉතින් මතීෂ පතිරණ අද තරඟයේදී ක්‍රීඩා කරයි. අඩුපාඩු අඩුවෙන් කරලා මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දුන්නත් දෙවැනියට පන්දුවට පහර දුන්නත් අනිවාර්යයෙන්ම තරඟය ජයගත යුතුයි. දෙවැනි වටේට යෑමට බලාපොරොත්තුවක් තබා ගත යුතු නම් මෙම තරඟයේ පරාජය වුණොත් සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අයර්ලන්ත කණ්ඩායම අපිට විරුද්ධව ගොඩක් හාඩ් එන්න ඉඩ තියෙනවා. මොකද අපේ කන්ෆිඩන්ස් අඩුයි, අපි මැච් පැරදිලා තියෙන. ඉතින් ඒක හින්දා ශ්‍රී ලංකා කණ්ඩායම ඒක ඔළුවේ තියාගෙන තරගය කිසිම වෙලාවක අයර්ලන්තයේ පැත්තට යන්න දෙන්නේ නැතුව අපේ ස්ට්‍රෙන්ත් එකට ක්‍රීඩා කරලා තරගය ජයග්‍රහණය කරයි කියලා ක්‍රිකට් සජී විශ්වාස කරනවා. ඒ වගේම ක්‍රිකට් සජී YouTube channel සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන් සබස්ක්‍රයිබ් කරන්න. ඔබගේ වටිනා අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්නත් එපා.